අඩියෙන් අඩිය පියවරෙන් පියවරට පින්නතුනි ඔය ඇති වෙන බලපාන ඒ අකුසල් ටික මේ වගේ වැඩ කරනකොට අපි පිච්චෙන එකනේ වෙන්නේ පින්නතුනි. එළිය සමාජයේ ගත්තහම මුහුණ දෙනකොටම හිත හැදෙන දේවල්ද වෙන්නේ හිත විනාශ වෙන දේවල්ද වෙන්නේ. අර සනසෙනවට වඩා වෙනසෙන සම්භාවිතාවයේ වැඩිනේ. ඒකේ අවසානයේ ඛේදවාචකය තමයි මිනිස්සුන්ට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම වැරද්දක් වුණාම අහටක් පිහිටක් තියෙන්න දෙපැයි. දැන් ඔය ගෙවල් වල එහෙම බලන්නකො මම බොහොම පුංචි කාරණයක් කියන්නම්. අර පොඩි එක්කුට වතුර බෝතලයක් බැරි වෙලාව කියමුක ඉස්කෝලේ. ආ පොඩි එකා කියන්නේ නැහැ නේ ඔක බැරි වෙලාව කියලා. ඇයි? ඌ දන්නවනේ ගුටි කන්න වෙනවා කියලා. අපි හුරු වෙලා ඉන්න ඕනේ. පුරුදු වෙලා තියෙන්න ඕනේ. අපිට අපේ කාට හරි සමීපතමේකට එක්ක ආයතනයේ වැඩ කරන කෙනෙකුට එක්ක ඔෆිස් එකේ ඉන්න කෙනෙකුට ආයතන උඩ පැනලා පිණුම් ගහන්න බලන් ඉන්නේ කාට හරි වරදිනක. කාට හරි කවුරු හරි විනාශ වෙනක. කාට හරි වැරදුනහම අපි කවුරු හරි ළඟින් ඉන්න ඕනේ. කවුරු හරි පරදුනහම පරදුණු තැන තියෙන්නේ එතන එක පාර්ශවයක් ජයග්‍රහණය භුක්ති විඳින අනිත් පාර්ශවය මොකද කරන්නේ? දුක් විඳිනවා. ඒ මොකටද අපේ ජයග්‍රහණයෙන් තව කෙනෙක් දුක් විඳින්නේ? අපි ලබා ගැනීමක් තුලින් කෙනෙකුට අහිමි වීමක් නම් තියෙන්නේ ඒක දුකක්. පෙන්නතුනේ 2026 පළවෙනි දවසේ ඉඳන් පුරුදු වෙන්න. ඕන කෙනෙකුට වරදින්න පුළුවන්. ඕන කෙනෙකුට බැරි වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට අතපසු වෙන්න පුළුවන්. ඕන කෙනෙකුට මග හැරෙන්න පුළුවන්. කවුරුවත් ඉඳ මේවා වෙන්නේ නැත්තේ. අපි අතිනුත් මග හැරෙනවා. අපිටත් බැරි වෙනවා. අපිටත් වරදිනවා. අපිත් පරදිනවා. එහෙනම් මොකටද අනුන්ට වැරදුනහම පෙරදුනහම බැරි වුනහම අතෑරුනහම මගහැරුනහම විතරක් අපි කලබල වෙන්නේ? ඒ දේශ සහගත සිතුවිලි පහළ වෙන්නේ පුරුදු වෙන්න. කවුරු හරි අපහසුතාවයටපත් වුනහම අර පිහිට වෙන්න ඕනේ. ළඟින් ඉන්න ඕනේ. කාට හරි මොකක් හරි පීඩාවක් කරදරයක් වුනහම නේ අර ඔහොම වුණාම කියනවනේ නේ අර මම කියන විදිහටම කියන්නම් ඕන්න. අර කියනවනේ ඔවුන්ට ඔහොම වෙලා මදි කියලා. බදාවත් එහෙම කියන්න එපා. අර සමහරු බලාගෙන ඉන්නව වැරදිලා අපි ගාවට එනකම්. නේ එහෙම කියනවනේ ඔය ගිහිල්ලා එයිනි අන්තිමේට අපි ගාවට. එහෙම වරදිනකම් බලාගෙන ඉන්න එපා. සත්පුරුෂකම විතරක් නඩත්තු කරන්න. වෙන කිසිම දෙයක් ඔය ජීවිතයට ගන්න එපා. අසත්පුරුෂයෙක් නම් වෙන්න එපා 2026 අවුරුද්ද තුල. එකාගේ සිතැඟි අඳුරාගෙන කටයුතු කරන්න. අනෙකාගේ තත්ත්වය දැනගෙන කටයුතු කරන්න. එතකොට පුළුවන් ගෙවල් දොරවල් වල ඕන තරම් තියෙනවනේ කවුරු හරි කතා බහ කරන්නේ නැතුව කියනෝනේ දර කරපු දෙයක්වත් නැහැ කියපු දෙයක්වත් නැහැ බුම්මගෙන ඉන්නේ කියලා. විතරද අර සිතෙන්කි අඳුන ගන්න පුරුදු වෙන්න. කතා කරන්න පුරුදු වෙන්න. අනේකව පිළිගැනීමකට ලක් කරන්න පුරුදු වෙන්න. අනේකට පිළිගැනීමක් දෙන්න පුරුදු වෙන්න. මෙහෙම වුණාම වෛරය ඇති වෙන තැන් හරි අඩුයි. මම මේ දේශනා කරන්න හේතුව තමයි මෛත්‍රිය වඩා ගන්න බැරි වෙලා අප්‍රමාදීව පින්නතුණු වෛරකාරකම් වලින් තරහකාරකම් වලින් පිරුණොත් එහෙම අපිට වෙන්නේ මොකද්ද?
මේ නරකාදී උපදින්න සිද්ධ වෙනවා. ඔය සතෙක් හැම සතෙකුටම බයයිනේ. හැම සතෙකුටම බයයි. එතකොට මට කියන්න මොන සතාද මොන සතාටද බය නැත්තේ? මොකෙක් හරි සතෙක් තව සතෙකුට බයයි. මේ පේනවනේ මනුෂ්‍යාත්භාව ලබාගෙන කරගත්තෝ. තිරිසන් ලෝකවල උත්පත්තිය ලබලා මේවා කෙලවරක් නැතුව විඳවන්න වෙනවා. ඒ හින්දා 2026 අවුරුද්දේ යෝජනා කරනවා වාචාය සංවරෝ සාදු. බුදුවරු උගන්වන්නේ වචනයේ සංවරකම තියෙන්න ඕන. අද අධිෂ්ඨාන කරමු මේ ඓතිහාසික මේ ගණේව පුණ්‍ය භූමිය අවුරුදු 1000 ගාණක් තිස්සේ රහතන් වහන්සේලා වැඩ හිටපු තැන අවුරුදු 1000 ගාණක් තිස්සේ මේ මළුවේ බුදුගුණ කියපු තැන 1000 ගාණක් තිස්සේ බුද්ධ වන්දනාව කරපු තැන රාජ මහාමාත්‍යවරු රාජ පූජිත විදිහට බුද්ධවත කරපු තැන මේ පුණ්‍ය භූමියේ ඉඳන් අධිෂ්ඨාන කරමු 2026 අවුරුද්ද ඇතුළත මගේ වචනයෙන් එකදු අකුසලයක්වත් සිද්ධ නොවේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මගේ සිතුවිල්ලකින්වත් එකදු අකුසලයක්වත් සිද්ධ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්න. විශ්වාසයක් තියෙනවා. මේ පිම්බිමේ ගණේවැවේ ඉඳන් කරන ප්‍රාර්ථනා කවදාවත් හුළඟ යන්නේ නැහැ. වෙනතුනේ පැවිදි වෙන්න ඇවිල්ලා පැවිදි භව ලබාගෙන කමඨහන් අරගෙන කෙලෙසුන් නැසලා භාවනා කරලා රහත් වෙච්ච තැනක් 26 ජනවාරි 1 වෙනිදා මේ වගේ තැනක ඉඳන් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් සූවිසි අනන්ත බුදුගුණේ බලයෙන් අධිෂ්ඨාන කරමු මම හෙට ඉඳන් කිසි කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කතා කරන්නේ නැහැ. අධිෂ්ඨාන කරගන්න. කාගේ හරි හිතක් රිදෙනවා නම් මෙහෙම අධිෂ්ඨාන කරගෙන ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය මේ භූමියේ තියෙනවා. ආනුභාවයේ තියෙනවා. රහතන් වහන්සේලා මේ විශ්වයට ධර්මයේ බෙදා හරපු තැන අධිෂ්ඨාන කරගන්න. කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් අද ඉඳන් මම පින්නතුනේ අර පරුස වචනයක් කුණුහරපයක්වත් කියන්නේ නැහැ කියලා. බුදුවරු උගන්වන්නේ හොඳේ වචනේ සංවරකම බලපානවා. පින්නතුනේ නිවන් දකින්න වචනේ සංවරකමින් පුළුවන් දේශය ඇති වෙන එක නවත්තන්න. ඕක දැන් බලන්නත් පුළුවන් ඕන. යන ගමන් කාට හරි තෝතෝ කී කියා යන්නෝ. එතකොට දේශය ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. යහපත් වචනයෙන් කතා කරොත් එහෙම දේශය ඇති වෙන්නේ නැහැ. එතකොට පුළුවන් නිවන් දකින්න. ඒ නිසා අවුරුද්දේ පළවෙනිදා වචනය සංවර කරගන්නවා පරිස්සම් කරනවා කියලා සතුටු වෙන්න ප්‍රාර්ථනා කරනවා. වචනය සංවර කරගත්තාම අර මෛත්‍රී වඩන එක ලේසි. අපි බෙන්නතුනේ මේ අකුසලයකට කියලා මිනී මරන්නේ නැහැ. ඇත්තටම කටවල් හොඳ නැතිකම නෙමෙයි අපේ තියෙන්නේ. පුළුවන් තරම් කටවල් පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. පුළුවන් තරම් අපිට එන සිතුවිලි නේ පුරුදු වෙන්න මොකක් හරි සිතුවිල්ලක් ආපුවාම ඔය පින්නතුනේ මේ කේන්ති කියපුවාම නම් මෛත්‍රී වඩන්න බෑ. කාටද පුළුවන් කේන්ති කියපුවා මෛත්‍රී වඩන්න? මේ නප්පෙට යකුණ ගලා ඉන්න වෙලාවක පුළුවන් ද සියලු සත්ත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා කියන්නේ? පින්නතුනේ ඒ කේන්ති නොයන මට්ටමට අපි අර
අවබෝධයෙන් හිටපුවාම මොකටද කේන්ති ගන්න කියලා. මේ දවසට පැය කාලක් විනාඩි 10ක් විතර මං කිව්වේ කල්පනා කරන්න කියලා. බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේ කේන්ති යන එක. නේ සමහර ගෙවල් තියෙනවා පින්නතුනේ. අර නිදාගත්තොත් ඇහැරවන්න බයයි. ඇයි ඒ? බයිනවලු. අර ඇහැරෙව්වත් කේන්ති යනවා. එතකොට නේ ඉතින් කල්පනා කරන්නකෝ දැන් මේ ටීවී එක ඉස්සරහා බණ අහනවා. අපේ ගෙවල් වල මොන විදිහටද කේන්ති යන්නේ කියලා මම මේ කාටද කියන්නේ? කේන්ති යන උදවියට පින්නතුන්ට දේශනා කරන්න. අර කල්පනා කරන විනාඩි 10 ඇතුළෙම අර නිකමට අහලා බලන්න මොකටද මට මේ කේන්ති යන්නේ කියලා. ඕක එහෙනම් මෝඩකමක් හොඳේ. ඔය දැන් බණින් එහෙම නෑ කේන්ති යන මනුස්සයාට ගෙදර මෝඩයා කියලා. ඕක එහෙනම් නිවන් මාර්ග අහුරන මහා බරපතල නීවරණ ධර්මයක්. අර ව්‍යාපාදේ නඩත්තු වෙන්නෙම කේන්තියත් එක්කනේ. ඒ නිසා අර දවසට විනාඩි 10ක් විතර අර ගන්න වෙලාව ඇතුලේ මොකටද කේන්ති යන්නේ? මොකටද කේන්ති ගත්තේ? මේකේ අවසාන ප්‍රතිඵලයේ ලාභේ පාඩුව කාටද කියලා? කාටද මේ දේශනා කරන්නේ? කේන්ති යන උදවියට. එහෙනම් හෙට ඉඳන් කේන්ති ගන්න නැතුව ඉන්න. හෙට ඉඳන් මායත් දේශනා කරනවා. අර විනාඩි 10 ඇතුලේ කල්පනා කරන්න මොකටද කේන්ති ගත්තේ? කාටද ප්‍රතිඵලය? කාටද ලාභය? කාටද පාඩුව? කේන්ති අවසානයේ වෙන්නේ ප්‍රියතමෙක් නැති වෙන එක විතරයි. කේන්ති අවසානයේ වෙන්නේ අර අපේම කියලා ළඟින් ඉන්න මිනිස්සුන්ගේ හිත රිදෙන එක විතරයි. වෙන මොකක්ද ලැබෙන ප්‍රයෝජනය? වෙන මොකක්ද ලැබෙන ලාභය? එනිසා ඔය නේ අර වචනේ පරිස්සම් කරගත්තාම අනෙක තුල කේන්ති යන්නේ නැහැ. අදිෂ්ඨාන කරගන්න 2026 අවුරුද්දේ අලුත් විදියට හිතන්න. මේ කිරිබත් කාලා මේ පටන් ගන්න මේ අවුරුද්ද මේක සුබම වෙන්න ඕනේ. ලැබපු මිනිසත් භවයේ තුල නිවන් දකින්න යන ගමනේ හැරවුමක් වෙන්න ඕන 2026. 2026 වෙන් කරන්න ඕන මොකේද? හම්බ කරන්න මහන්සි වෙන ගමන්, හම්බ කරන්න ඔට්ටු තට්ටු වෙන ගමන් 2026 අපි වෙන් කරන්න ඕනේ ආධ්‍යාත්මික ශික්ෂණයට. 2026 අපි වෙන් කරන්න ඕන ලබාගත් මිනිසත් භවයේ තුල කවදාවත් කම්පා නොවන තැනකට වැඩක් කරන්න. මිනිස්සුන්ට පුළුවන්කම තියෙන්න ඕනේ නේද? නේ දකුණු අත පපුවට තියාගත්තාම අර හරිද වැරදිද කියලා තමන්ගේ හෘද සාක්ෂිය නෙදන්නේ. 2026 වෙන්න ඕන හෘද සාක්ෂියට එකඟව, හෘද සාක්ෂියට අවංකව වැඩ කරන අවුරුද්දක් බවට පත් වෙන්න ඕන. 2026 අවුරුද්ද වෙන්න ඕනේ අර කවදාවත් කිසි කෙනෙකුට වංචානම් කරන්න එපා. කවුද රැවටෙන්නේ? අපි රැවටෙන්නේ පින්නතුනේ. කාවද පැටලෙන්නේ? අපි පැටලෙන්නේ. කොතනද පැටලෙන්නේ? හොයාගන්න බැරුව යනවා පින්නතුනේ. මේ උපදිනවා, දුක් විඳිනවා, මැරෙනවා. මේක කවදා කොහෙන් කොහොම කෙලවර කරගන්නද? ඒ නිසා 2026 අවුරුද්ද වෙන්න ඕනේ මුදිතාව වර්ධනය කරන අවුරුද්දක් වෙන්න ඕනේ. 2026 අවුරුද්ද වෙන්න ඕනේ අනෙකගේ දියුණුවට, අනෙකගේ යහපැවැත්මට ආශිර්වාද කරන අවුරුද්දක් වෙන්න ඕනේ. 2026 අවුරුද්ද වෙන්න ඕනේ අර මහා මංගල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ ඉස්සරළම දේශනා කරේ අසේවනාච බාලාන
අදම අපේ මේ තරුණ දරුවෝ තරුණ මහත්තුරු තරුණ ප්‍රජාව 2026ේම තීරණය කරන්න අදම අර ඇසුරු කරන්න ඕන කවුද ඇසුරු නොකරන්න ඕන කවුද කියන එක 2025 අවුරුද්දේ මට වෙච්ච වැරද්දත් මගේ පවුලට මගේ ගමට වෙච්ච වැරද්දත් නිකමට කල්පනා කරන්නකො මගේ කීර්ති නාමය නැති වුණා නම් නැති උනේ ඇසුර හින්දා නෙමේද කියලා. මම ඇසුරු ආශ්‍රය කරන නේ මං ඔය බන්ධනාගාරවල එහෙම ධර්මදේශනාවලට ඕන තරම් වඩිනවනේ. වැරදිච්ච තරමක් ජීවිතේ වැරදිලා තියන්නේ ඇයි? ඇසුර හින්දා 2026 හිතන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය තරුණයන්ගෙන් අහලා බලනකොට ඉස්සරලම මේක දැන් වෙලාගෙනනේ තියෙන්නේ මේ අයිස් කුඩු මේ මත්ද්‍රව්‍ය වල. කුඩු ටිකක් බිව්වා නම් බිව්වේ කාත් එක්කද? එක තරුණයෙක්වත් නැහැ ජීවිතේ ඔය මොකක් හරි විෂ මත්ද්‍රව්‍යයක්. අපි හිතමුකෝ අයිස් ගහන කොල්ලෙක් ඉන්නවා කියලා. එක කොල්ලෙක්වත් නැහැ හොයාගන්න. කොල්ලට තනියම හිටලා ගිහිල්ලා එකපාරම කොහෙන් හරි අයිස් හොයාගෙන ගැහුවා. අපූර්වට කියනවා හාමුදුරුවනේ ගහන තැනකට ගියාට පස්සේ එකපාරක් ඇල්ලුවලු. මේ එකපාරක් විතරක් ඇදගනින් ඔබ මේවට පුරුදු වෙන්න එපා කිව්වලු. ඇසුරමයි වැරදිච්ච තරමක් ජීවිතේ වැරදුනේ ඇසුර. හරි ගියපු තරමක් ජීවිතේ හරි ගියෙත් මොකෙන්ද? ඇසුරෙන්. එනිසා 26 පුරුදු වෙන්න ඕන. මොක කරන්නත් කලින් ඇසුර කොහොමද කියන එක දැනගන්න ඕනේ. පින්නතුනේ මේ ඇසුර හරි වැදගත් නිවන් දකින්න යන ගමනට. ඇසුරේ තියෙන යහපත මත තමයි කල්යාණ මිත්‍රව පෙළ ගැහෙන්නේ කල්යාණ මිත්‍රව එක්කව වෙන්නේ. එනිසා මං මෙහිරු නාලිකාවට පිං සිද්ධ වෙන්න මේ තරුණ ප්‍රජාවට මේ පණිවිඩය දෙන්න. 25 අවුරුද්දේ පුතේ කාට හරි පාවිච්චි වුණා නම් 26 පාවිච්චි වෙන්න එපා. 25 අවුරුද්දේ අපි කාගේ හරි මාතෘකාවක් වුණා නම් 26 මාතෘකාවක් වෙන්න එපා. හරියට තරුණයෝ මේ කාලේ බණ අහන යුගය පුදුම විදිහට මද්ද්‍රව්‍ය වලින් වළකින යුගය වෙල්ල පොරොන්දු වෙලා කියනවා හාමුදුරුවනේ දැන් නවත්තලා තියෙන අය කරන්නේ නැහැ. බලන්න මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. මේ යුගයේ පින්නතුනේ සම්බුද්ධ ශාසනයේ චිරස්තති සුබ ලකුණු පහළ වෙන යුගයක්. 2025 අවුරුද්දේ පටන් ගත්ත මේ ව්‍යායාමයේ 2026 තව ත්‍රිවුර වෙන්න ඕන. මිනිස්සු තරුණයෝ බණ අහන්න පන්සලට ගමට තැනට බණ මඩුවට මණ්ඩපේට එක්කහුව වෙන්න හිරු මේ පටන් ගත්ත කාලය හුරු වෙච්ච කාලය. ඒ නිසා අපේ දරුවෝ සියලු දෙනා මේ ಜಾති ආගම් ભેදයකින් තොරව බණ අහන්න හුරු වෙච්ච යුගය. ඒ සියලු දෙනා අනේක වාරයක් හිතන්න ඕනේ 2025 අවුරුද්දේ මම මගේ වැඩ කොටස කරාද? මම කවුද? මම මොකක්ද කරන්නේ? මම මොකක්ද කරන්න ඕනේ? මගේ ආර්ථිකමය දියුණුවට මම මොකක්ද කරගත්තේ? මම මගේ ගෙදර දියුණුවට මගේ යුතුයකම් ටික මම කරාද නැද්ද කියන එක අපේ තරුණයෝ හිතන්න ඕනේ. මගේ මිත්‍රයෝ හින්දා මගේ යාළුවෝ හින්දා මට වෙච්ච හානිය මොකක්ද කියලා හිතන්න ඕනේ. ඒ හානිය පුළුවන් තරම් අවම කරගන්න ඒ හානිය නැති කරගන්න වසරක් වෙන්න ඕනේ අවුරුද්දක් වෙන්න ඕනේ 2026 අවුරුද්ද. මං මෙහෙම දේශනා කරන්න හේතුව තමයි පින්නතුනේ කාලෙකින් ලබාගත්ත මේ මනුෂ්‍ය ආත්ම භාවය හරි ඉක්මනින් විනාශ වෙනවා. අපිට බැරි වුණොත් එහෙම බාලයෝ කවුද පඬිතයෝ කවුද කියලා තෝරගන්න. යා යුතු මග නොයා යුතු මග මොකක්ද කියලා හොයාගන්න බැරි වුණොත් එහෙම
මේක හරි ඉක්මනට විනාශ වෙනවා. මේක හරි ඉක්මනින් නැති වෙනවා. මොකද මිනිස්සුන්ට අගතියක් සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ පින්නතුනි අපි ඇසුරු ආශ්‍රය කරන උදවියගෙන්මයි. මේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ වැරදි විදියට හෝ හරි විදියට ඇසුරු ආශ්‍රය කරන උදවියගෙන්මයි. මේ රටේ වෙච්ච ලොකු අභාග්‍යයක් තමයි අපේ දරුවෝ අපේ පරම්පරාව අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු වලදීත් ඒවා වෙනස් වෙන්න ඕන. දරුවෝන්ගේ අර නිසි වයස් කාලය ඇතුළත අධ්‍යාපනය සම්පූර්ණ වෙන්න. අපි දන්නවනේ දැන් බොහෝ ලෝකේ බොහෝ රටවල අවුරුදු 20 21 වෙනකොට උපාධිය ඉවර කරලා ඉවර අවුරුදු 20 වෙනකොට උපාධිය ඉවරයි. ඒ මට්ටමට අපේ රටපත් වෙන්න ඕන. අපේ දරුවන්ට ජීවිතය ගැන හිතන්න පටන් ගන්නකොට අවුරුදු 28යි. ජීවිතය ගැන එතකොට කසාද බඳලා ඕම කරන අවුරුදු 35 පැනලා ඉවරයි. එහෙම වෙලා බෑ. මේ රටක් විදිහට එක්කහුව වෙලා නැගිටින කාලෙක රටක් විදිහට ඉදිරියට යන අවධියක මේ පොදුවේ තියෙන මේ අභියෝගවලට මුහුණ දෙන්න නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට අර යා යුතු මග නොයා යුතු මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ඇසුරු කරන්න ඕන කවුද නැද්ද කියන එක තේරුම් ගන්න ඕන. පුදන්න ඕන නැද්ද කවුද කියන එක තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ. අර ගාර වෝච නිමාතෝච පුරුදු වෙමු. අනකට ගරු කරන්න. අර හොඳ නිහතමානීකමක් තියාගන්න. අපි දන්නවා නේ කොච්චර ඔය අමතර පන්ති යන දරුවෝ එතකොට නගරයට යන දරුවෝ කොච්චර ඇත්තන්ගේ ජීවිතයට අභාග්‍ය කරගන්නවද? කොච්චර තමන්ගේ ජීවිතයට අවාසනාවන්ත දේවල් එක්කහුව කරගන්නවද? සමහර ළමයි ඉන්නවනේ අවුරුද්දක් විතර ටියුෂන් ගිහිල්ලා CR පොතේ පිටු 3ක් ලියලා නැහැ. සමහර ළමයි ඉන්නවා හැමදාම මේ ගෙවල් වලින් පන්ති කාඩ් එකට සල්ලි ඉල්ල ගන්නවා. කවදාවත් පන්ති ගිහිල්ලා නැහැ. අවුරුදු 27 28යි ගිහිල්ලා බලනකොට දාන්න බ්‍රේස්ලට් එකක් නැහැනේ. ඔය රුපියල් 150 මොකක් හරි එකක් පටලගෙන ඉන්නේ. දැන් කියයි සල්ලි නැහැ කියලා. එහෙම නෙමෙයි. අර ඒ පාවිච්චි කරපු මත්ද්‍රව්‍ය ඒ අනවශ්‍ය විදිහට වියදම් කරපුවා මේ මත්ද්‍රව්‍ය දුම් වැටි මේ සියල්ල මේ තාරුණ්‍ය තරුණ අවධිය අපේ ගෙවල් දොරවල් නැති කරලා විනාශ කරලා ඉවර. සමහර විට ගෙදර බිත්තියක්වත් කපරාරු කරගෙන අවුරුදු 35ක් විතර අරක්කු බිල්ල දෙනවා. මොන දියුණුවක්ද? මොන සංවර්ධනයක්? ජාති ආගම් ભેදයකින් තොරව මේක විනාශ වෙලා තියෙනවා. අර කිරියම්මට කිරියම්මේ කියන්න දන්නේ නැහැ. කිරියත්තට කිරියත්තේ කියන්න දන්නේ නැහැ. වැඩි හිටියන්ට ගරු කරන්න දන්නේ නැහැ. ඉස්සර අපේ තිබ්බනේ හොඳ සංස්කෘතියක්.